වොච් එක ලස්සනයි. thank you මේ මගේ රට ඉන්න මාමා අර gift එක දෙන birthday එකට. ඒ ලස්සනයි මේ අතර මාරු විතර මැච් එක. ඔව් මගේ අර wrist එක පොඩිනේ පොඩි වොච්. දාලා බලන්න මචං. නෑ. අනේ එපා. මේ කැඩේ බා. අනේ බා අලුත් වොච් එක බා. අනේ මේ හීරේ බා. අනේ බා. අනේ මචං. අඩෝ මම පෙරීද ගත්තේ බා. අනේ අතට මදි අයියෝ මට හුඩු අඩෝ පට්ටයකෝ හම්බෙච්ච එක මාර සතුටා. ඒකනේ. කොහොමද ජීවිතේ? ඉන්න ෂේප් එකේ ඉන්නවද කොහොමද? මොකද අහන්නේ? ජීවිතේ කොහොමද කියලා ඇහුවම අර ගොම් ප්‍රශ්න අහන දෙට මං ජීවිතේ කොහොමද කියලා අහන්නේ. ඒක කෙලවෙලා තියෙන්නේ. මොන හරි කනවද මොකද කරන්නේ? කන්න කියන්නේ නෑ මොන හරි කමු මොන හරි කමු. නෑ අවශ්‍ය නෑ නෑ කරදරයක්ද? ඔට්ටපාලු ගලතාංගු හිවලෙක් වගේ බලන්න තේක ගිහින් හදපන්කෝ බං. උඹ හදාගෙන බීපන් මොන මගුලක්ද කියන්නේ? තෝ හදපන්කෝ තෝ කියන්නේ ගෙදර යකෝ. මං හදාගන්න ගියා මං හදාලා මං තනියම බොන ඔබට දෙන්නේ නෑ. අකෝ මම බුදුම බල්ලෙක් බං. නෑ උඹලා මම කියලා තියෙන්නේ උඹට ඔබ තේජෝ මෙලොර බලයන් යන මං හදාගන්න. නෑ පොලේ යන්න. මොනවද කියන්නේ? පොලේ. නිශ්චාව චරිතය කරන්නේ කතා බක් නැද්ද නැති මෙම ප්‍රශ්නයක් නෑ හැමමන් සෙමටින් ගොඩක් කතා කරන්න ඕන කියලා නෑ මචං ශබ්ද වෙන තරමට ප්‍රශ්න අඩුයි නේද අර පරාට තොප්ප මදුරු බේසික් යකොත් මට කෙලිය කියලා ඇරලා දැම්ම ඔත් සෙට් කරලා බූඩලා වලි තමයි මම කර්මයක් මොන මගුලකට ගෑනු සෙට් කරනවද මන් දන්නේ යකෝ කෙල්ලෙක් සෙට් කරනකොට හරියට බලලා කියලා මොකද ගැලපෙන කෙල්ලෙක් සෙට් කරපන්කො මොල යාළුවද මම කර්ම මම බලලා නම් ඉතින් මේ අහපන් කතා කරන්න දීපන් මගුල කතා කරන්න මොන කතා කරන්නද ඔබ සින්දු කියන්න පුළුවන්ද අනේ මට මෙච්චර ලොකු හැකියාවක් නෑ ඔබ කියලා කියමු නෑ කියමු ලැජ්ජ වෙන්න කියමු සුදු මේ මොල ඉස්සරහ මට සිං කරන්න පුළුවන් කියන්න එපා තිසරු ළඟදී බොහොමයි මලක පැටලි ගලක තරුණදීගේ සීශාප් ගහන්නේ අයියෝ අවුට් බං අඩේ ෂා මේක ඔරිජිනල් ජපාන්නේ ඔව් අපේ තාත්තගෙත් නේ ඔය තාත්තට හම්බෙච්ච හැකියාව ජපානයේ ඉන්න මේ අපේ මාමා ඉවල තියෙන හරි පරිස්සමට පාවිච්චි කරගෙන ආසම් භාණ්ඩයක් ඔව් බද්ද බල අනේ පාවච නෑ ඔබ ගිහින් බලපන් නෑ එපා නන්ද ඉගෙන් එන්න හරි තාත්තගේ බයික් අඩෝ එපා අඩෝ මචං හරි තාත්තගේ පරණ බයික් එක බං කොමුගේ අම්මට